ශ්‍රේෂ්ඨ ගාමිණී අබේවත් දුටුගැමුණු මහරජු රෝගාතුරු අවස්ථාවේ ඒ වන විට දීඝවාපී රැඳී සිටි සද්ධාතිස්ස යුව රජුට අනුරාධපුරයට පැමිණ ලෙස දන්වා ඇවීය. සද්ධාතිස්ස යුව රජුගේ දෙවැනි පුතු තූලත්තන කුමාරයා රුහුණියගත කළ කාලේ නිර්මාණය කළ කන්දර විහාරය සඳසතු කිරීමට අදහස් කරගෙන සිටි බැවින් ඒ පිළිබඳව අනුරාධපුරේ මහරජුගෙන් අවසර ගැනීමට ඇති හේයින්ද ඔහුද සද්ධාතිස්ස යුව රජු සමග අනුරාධපුරයට පැමිණියේ. ගාමිණී අබේ මහරජුගේ අභාවයෙන් පසුව සද්ධාතිස්ස යුව රජු රාජ්‍යත්වයට පත් වූ අතර දෙවෙනි පුතු තූලත්තන කුමාරයාද සද්ධාතිස්ස මහරජු සමග අනුරාධපුරේම රැඳුණේ. පිය රජුගේ අභාවයෙන් පසු ඇමති මණ්ඩලයේ සහ සංඝයා වහන්සේලාගේ සංවෘතියෙන් තූලත්තන කුමාරයා රාජ්‍යත්වයට පත් කරනු ලදී. රාජ්‍ය උරුමය අනුව සිහසුන හිමිවීමට යුතුව තිබුණේ එවකට රෝහණයේ පාලනය ගෙන ගිය සද්ධාතිස්ස මහරජුගේ වැඩිමහල් පුත්‍රයාටය. අද අපේ මහාවංශ ප්‍රදීපිකාව දිගහැරෙන්නේ ඔහු වෙනුවෙනි. තමන්ට උරුමවීමට තිබූ සිහසුන තම බාල සහෝදරයාට හිමිකරදීම පිළිබඳ කෝපයට පත් රජ්‍යතිස්ස කුමරු සේනා රැගෙන අනුරාධපුරයට පැමිණ තම සහෝදරයා මරණයට පත් කොට සිහසුන හිමිකර ගත්තේ. මෙම රජුගේ නම මහාවංශී ඇතැම් පිටපත්වල ලංජතිස්ස ලෙසද තවක් පිටපත්වල ලජ්ජිතිස්ස ලෙසද සඳහන් කර ඇත. ලැමැණි තිස් ලෙස පූජාවලියේද ලැමැණි තිස්ස ලෙස රාජාවලියේ සහ රාජරත්නාකරයේද හඳුන්වා දී ඇත. ශිලාලේඛනවල දෙවන පිය තිස්ස අබේ ලජ්ජකතිස්ස මහරජාදී නම් වලින් මෙම රජු හඳුනාගත හැක. ත්‍රිපිටක ලිපියක දැක්වෙන දරකතිස්ස ලෙස හඳුන්වා ඇත්තේද මෙම රජුයි ඇතැම් විද්වතුන්ගේ මතයයි. මෙම රජු කුමාරාවදියේදී දීඝවාපී කළ වෙහෙර විහාරවල ශිලාලේඛනවල සඳහන් වන්නේ ලජ්ජක රජ තිස්ස අය සහ මහා අයයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. ලජ්ජිතිස්ස මහරජු ශ්‍රේෂ්ඨ ගාමිණී අබේ මහරජුගේ සහෝදරයා වූ සද්ධාතිස්ස මහරජුගේ වැඩිමහල් පුත්‍රයාය. සද්ධාතිස්ස පිය රජුගේ අභාවයෙන් පසු තමන්ට හිමි වූ සිහසුන තම බාල සහෝදරයාට ලබා දීම හේතුවෙන් මෙම රජු මහා සංඝරත්නය සමග අමනාප ඇති කර දක්තේ. උදිනක් මහරජු මහා සංඝරත්නයට දන් පිළිගන්වනු පිණිස දානශාලාවට පැමිණියේ. මහරජතුමා මුලින්ම දන් පිළිගන්වනු පිණිස ගමන් කළේ උත්තරගුත නාහිමියන් අසුන්ගෙන හුන් තැනට නොවේ. අනෙක් කෙළවර ලාබාලම් සාමණේර නම අසුන්ගෙන සිටි තැනටය. සේවිකාවකාත වූ බත් පිර වූ බඳුන වමතින් ඔසවාගත් රජතුමා ලාබාලම සාමණේර නමගේ මැටි පාත්‍රයට දන් බෙදුවේ. මහා විහාරවාසී උත්තරගුත නාහිමියන් රජුට සිට හැරි ලජ්ජිතිස්ස රජතුමනි උතුම්මෝ සංඝරත්නයට දන් පිළිගන්වන්නේ උපසම්පදාවන් වූ සංඝමහල පිළිවෙලටයි පැවසූහ. ලජ්ජිතිස්ස මහරජතුමා පසුනුබා නායක ස්වාමීන් වහන්සේ වෙත හැරුණේය. සංඝයා වහන්සේලා වැඩිමහාඳු පිළිවෙල නිවැරදිව දන්නේ යැයි මා සිතන්නේ නැහැ. එසේ දැන සිටියා නම් මේ පූජනීය භූමියට මෙතරම් අවඩක් සිදුවේවිද. එහෙයින් මා මගේ පිළිවෙතට අනුව සීලයේ පිළිවෙලට දන් පිළිගන්වනවා යැයි රජු පැවසීය. මෙසේ වසර 3කට අධික කාලයක් මහා සංඝරත්නය නොසලකා හැරියේ. අවසානයේ රජු තමන්ගේ ඉක්මන් කෝපය නිසා මෙය සිදූ බව වටහාගෙන මහා සංඝරත්නය කමා කොටගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල වූ සේවාවක් ඉටු කරන ලදී. ලංජිතිස්ස කුමරු සද්ධාතිස්ස මහරජුට සහ හිතක බිසවට දාවපන් පුත්‍රයන් 4 දෙනා අතුරින් වැඩිමහල් පුත්‍රයාය. ලංජිතිස්ස මහරජු මහා සංඝරත්නය කමා කරනු පිණිස කාවණු ලක්ෂ 3ක් වියදම් කොට මහා සෑයි සෙල්මුවා ආසන 3ක් කරවීය.
ලක්ෂයක් වීදම් කොට මහා සෑයත් තූපාරාමයත් අතර වගුරු බිම් ගොඩ කරවා බිම් සමකොට තැබීය. අද අප දකිනා මෙම සමභූමිය ලජ්ජිතිස්ස රජුගේ ශාසනික සේවාවකි. සෑගිරියේ කණ්ටක චේතියද අරිට්ට විහාරයද කුමාර අවධියේ සිටියේදී ගිරිකුම්බීර නම්බෝ විහාරයක්ද කළ බව සඳහන් වේ. මෙම රජුට භාර්යාවන් 4 දෙනෙකු සිටි බවට සඳහන් වන නමුත් මෙම රජුගේ දරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් සඳහන් නොවේ. මෙම රජුගේ පරපුළු පිළිබඳ වැඩි විස්තර මහාවංශ ප්‍රදීපිකා ග්‍රන්ථයේ රාජ්‍යාංක 18 යටතේ සඳහන් කර ඇත. ලජ්ජිතිස්ස කුමරු තම සහෝදරයා වූ තූලත්තන මහරජු මරණයට පත්කොට රාජ්‍යත්වයට පත්විය. අනතුරුව මෙතුමාගේ ඇවෑමෙන් මෙම රජුගේ සහෝදරයා වූ කල්ලාට නාග කුමරු රාජ්‍යත්වයට පත්විය. මෙම රජුගේ පාලනය පිළිබඳ මහාවංශ කතුවරයා ගාථා 8කින් සඳහන් කර ඇත. අනුවබෝධයෙන් මිදී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවයක් කොට වසර 9කුත් දින 15ක් මේ පුණ්‍ය භූමිය පාලනය කොට මරණයට පත්විය. ලජ්ජිතිස්ස මහරජුනි, ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ කළ මෙහෙයට මාගේ නමස්කාරය. මව්බිම රැකි වීරයෝ පින්බිමට ආදරේ කළේ, ආගම රැකි සිංහයෝ මගේ පින්බිම රැකි හෙළයෝ, මගේ පින්බිම රැකි හෙළයෝ. සූරවීර ලයේ ගනා පින්බිම මත දිවි පුදා, තවෙන යුද නැද කලන මහමෙරමින් සිටි මගේ පින්බිම රැකි හෙළයෝ, මගේ පින්බිම රැකි